වසූදා දෙවියන් වැඳලා මුළු කීපුරාම ඇවිදිමින් දුම් අල්ලනවා. ඇය දෙවියන් සිහි කරමින් තමයි හැමදේම කරන්නේ. රාම්ගේ තාත්තේ මෙන්න දෙවියන්ගේ ආශිර්වාදය ගන්න. වසූදාගේ ගෙදර ගොඩාක් දෙවියන්ට පුද පූජා කළා. ඇය උදේ හවස දෙවියන් වන්දනා කළා. ඇය ධාර්මික වගේම සංස්කෘතියට ගොඩාක් ගෞරව කරන කාන්තාවක්. වසූදාගේ සැමියා චන්ද්‍රමෝහන් ගමේ ජීවත් වුණ අහිංසක පුද්ගලයෙක්. ඔහුට වගා කරන්න ඉඩම් තිබ්බා. ඒ වගේන් හොඳ ආදායමකුත් ඔහුට ලැබුණා. ඒ නිසා ඔහු තමන්ගේ එකම පුතාව ඉගෙන ගන්න පිටරටකට යවුවා. වසූදාගේ පවුල සම්පූර්ණයෙන්ම ධාර්මික එකක් වුණා. ඔවුන් කාටවත් කරදර කළේ නෑ. මේ විදිහට ඔවුන් දෙන්න හොඳින් ජීවත් වුණා. එක දවසක් රාම්ගේ අම්මේ ඔයා කොහෙද ඉන්නේ? මොකටද ඔහොම කෑ ගහන්නේ? පේන්නේ නැද්ද මම මේ දෙවියන්ව වන්දනා කරනවා කියලා? අනේ වසූදා, ගෙදර උත්සවයක් ගන්න ලෑස්ති කරන්න. ඇයි මොකද වෙලා තියෙන්නේ? ගෙදර උත්සවයක් සමරන්න? වසූදා, අපේ පුතා පිටරට ඉඳන් මෙහෙට එනවා ලබන මාසේ. ඇත්තටමද? ඒක මොනතරම් සතුටු ආරංචියක්ද? ඔයා පැණි රස කෑමක්වත් අරගෙන ආවේ නැද්ද? යන්න ඉක්මනට ගිහින්නවා පැණි රස අරන් එන්න. මුළු ගමටම මං අද පැණි රස කෑම බෙදනවා. අපේ පුතා විතරයි මේ මුළු ගමෙන්ම පිටරටකට ගිහින් ඉගෙනගෙන ආයෙත් ගමට එන්නේ. පැණි රස නම් බෙදන්නම ඕන. වසූදා පැණි රස කෑම ගෙන්නගෙන මුළු ගමටම බෙදුවා. වසූදාගේ ගෙදර සතුටින් පිරීලායි තිබ්බේ. වසූදා තමන්ගේ පුතාව පිළිගන්න එක එක දේවල් කරමින් හිටියා. රාම්ගේ කාමරෙත් ඇය හොඳට පිරිසුදු කරලා ලස්සනට හදලා තිබ්බා. මාසයක් ගෙවිලා ගිහින් රාම් වෙන දවස උදා වුණා. රාම්ගේ තාත්තේ ගොඩාක් වෙලා ගියා. රාම් තාම ආවේ නෑනේ. අනේ එයි වසූදා, ෆ්ලයිට් එකේ එන්නේ නගරෙටනේ. ඒ ඉඳන් මෙහෙට එන්නත් එපේ. ඒකට ටිකක් වෙලා යනවා. පොඩ්ඩක් වෙලා ඉවසලා ඉන්න. වසූදා රාම් මාස කෑම හැම දෙයක්ම හදලා තිබ්බා. ඇය ඒ දේවල් ගොඩාක් ආසාවෙනුයි කළේ. ටික වෙලාවකට පස්සේ දොරට ගහන සද්දයක් ඇහුණා. චන්ද්‍රමෝහන් දොර අරින්න යද්දී වසූදා සතුටින් කියනවා, "ඔයා ඔහොම ඉන්න. මං දොර අරින්නම්." වසූදා hina වෙමින් ගිහින් දොර ඇරියා. දොර ළඟ ඔහුගේ පුතා රාම් හිටගෙන හිටියා. ඒත් රාම් එක්ක ඉන්න මේ කෙල්ල කවුද? මේ තරම් කළුම කළු. රාම් වසූදාගේ කකුල් අල්ලලා ආශිර්වාද ගත්තා. "සතුටින් ඉන්න පුතේ. පුතේ, ඔයා එක්ක ඉන්න මේ කෙල්ල කවුද? හරිම කැතයි නයා." එහෙම කියන්න එපා අම්මේ. මේ ඔයාගේ ලේලි මදුකා. "මොකද පුතේ ඔයා කිව්වේ?" ඔයාගේ ලේලි මදුකා අම්මේ. මෙයා නයිජීරියාව කෙනෙක්. අපි දෙන්න එකට ඉගෙන ගත්තේ. මම මෙයාව කසාද බැන්දා. ඒක කියද්දිම වසූදා තමන්ගේ ඔළුවත් අල්ලගෙන ඇඳේ වාඩි වුණා. "අනේ දෙවියනේ." ඇයි මොකද උනේ? ඔයා රාම් වෙනවට ගොඩක් සතුටින් හිටියේ. ඇයි දැන් මේ ඔළුව අල්ලගෙන? "ඔයාම ගිහින් බලන්න එයා කවුද එක්ක ඇවිත් තියෙන්නේ කියලා." ඊට පස්සේ රාම් තමන්ගේ නයිජීරියන් බිරිඳව තමන්ගේ තාත්තා වුණ චන්ද්‍රමෝහන්ට හඳුන්වලා දෙනවා. මදුකා අතවනලා තමන්ගේ නැන්දමටයි මාමටයි හායි කිව්වා. "හායි මාම්, හායි ඩෑඩ්." ඊට පස්සේ රාම් මදුකාව එක්කන් තමන්ගේ කාමරයට යනවා. රාම්ගේ අම්මේ මොකද උනේ? ඔයාගේ හැම සතුටක්ම ඇයි හුළඟට ගහගෙන ගියේ? "ඔයා මගෙන් ඔහොම අහන්නේ? ඔයා කිසිම දෙයක් දන්නේ නෑ වගේනේ. පේන්නේ නැද්ද රාම් එක්ක ඇවිත් තියෙන්නේ කවුද කියලා? මං හිතන් හිටියේ අපේ රාම්ට සීතා වගේ ලේලියක් අසාද බඳන්න. ඒත් මෙයා මේ කවුද එක්ක ආවේ? අනේ දෙවියනේ." චන්ද්‍රමෝහන් hina වෙමින් කියනවා, මේ අපේ කාලේ වගේ නෙවෙයි. මේ කාලේ ඉන්නේ ඔහොම ලේල්ල තමයි. ඔයා ඔයාගේ පුතයි ලේලී ගැන බලන්න. මං යනවා කුඹුරේ වැඩ ටික කරගන්න. වසූදා තමන්ගේ පුතා රාම්ගේ කාමරයට ගිහින් කියනවා, "රාම් පුතේ, ඔයාලා නාලා එන්න. මං ඔය දෙන්නට කෑම ලෑස්ති කරන්නම්." අම්මේ, ඔයා මට විතරක් කෑම ලෑස්ති කරන්න. මදුකා යාට කෑම අරගෙන යාවේ. අසරණ වසූදා තමන්ගේ පුතාට කෑම මේසෙට අරිනවා. අත් හොදගෙන රාම් මදුකා එක්ක කාමරෙන් එළියට එනවා. අම්මේ, මදුකට කුස්සිය පෙන්නන්න. එයාට කෑම එක රත් කරගන්න ඕනලු.
වසූද තමන්ගේ ලීලි මදුකව එක්කන් කුස්සියට යනවා. ඇය මදුකට කුස්සිය පෙන්නලා ආයෙත් ඇවිත් රාම්ලගෙන් වාඩි වෙනවා. රාම් කෑම කද්දි වසූදට ගේ ඇතුලෙන් අමුතු ගඳක් එන්න පටන් ගත්තා. අනේ දෙවියනේ මේ ගඳ කොහෙන්ද එන්නේ? මං හිතන්නේ අල්ලපු ගෙදර මස්සු වෙනවද කොහෙද? චී 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 මොන වගේ මිනිසුද? මෙච්චර හොඳ එළවලු තියෙද්දි සත්තු මරාගෙන කනවනේ. අම්මේ මේ ගඳ අල්ලපු ගෙදරින් නෙවෙයි ඔයාගේ කුස්සියෙන් එන්නේ. මොනවා මේ ගඳ එන්නේ මගේ කුස්සියෙන්? ඒත් මගේ කුස්සියේ කවුද මස්සු යන්නේ? අම්මේ මස් නෙවෙයි උයන්නේ. මදුකා මරුණු මාළුවෙක් රත් කරලා චට්නි හදනවා. මොනවා මරුණ මාළුවෙක් රත් කරනවා? ඒකත් මගේ කුස්සියේ? දෙවියනේ හැමදේම විනාසයි. වසූද ඉක්මනට කුස්සියට දුවගෙන යද්දි දකිනවා මදුකා ඇත්තටම මාළුවෙක් රත් කරලා චට්නි හදනවා කියලා. ඒක දැකලා වසූදට කැරකෙල්ල හැදුනා වගේම පිළිගඳ නිසා වසූද වමන කරන්නත් ගත්තා. වසූද අසනීප වෙනවා. රාමය කාමරයට එක්ක යනවා. හවස් වුණාට පස්සේ වසූදගේ අසනීප තත්ත්වය හොඳ අතට හැරෙනවා. ඊට පස්සේ වසූද කුස්සියට ගිහින් කුස්සියම හොදලා කහවතුර ඉහනවා. වහෝදා වසූදගේ ගෙදරට ගමේ කාන්තාවන් දෙන්නෙක් එනවා. අනේ වසූදා අපිට අහන්න ලැබුණ ඔයාගේ පුතා පිටරට ලේලියක් අරගෙන ආවා කියලා. ඔයා අපිට කිව්වෙවත් නෑනේ. ඇයි අපිට ලේලිගේ මූණ පෙන්වන්නේ නැද්ද? වසූදා කල්පනා කළා රාම් අරන්නාව ලේලි ගැන අනික් අයට කියන්නේ කොහොමද කියලා. හරි ඔයාලා වාඩි වෙලා ඉන්නකෝ මම්මගේ ලේලිව එක්කන් එන්නම්. වසූදා රාම්ගේ කාමරයට ගිහින් මදුකට එළියට එන්න කියනවා. ඒත් මදුක ඇඳගෙන හිටියේ කොට ඇඳුමක්. අනේ රාම් පුතේ ගමේ අය ඉස්සරහට මෙයාව මේ ඇඳුමෙන් එක්ක යන්න බෑ. මෙයාට කියන්න ටිකක් ඇඟ වැහෙන්න ඇඳුමක් ඇඳගන්න කියලා. නයිජීරියාවේ සාරි ගැන කවුරුම දන්නේ නැහැ අම්මේ. ඒ නිසා මදුක සාරි අඳින්න දන්නේ නැහැ. මෙයා ජීන්ස් එකකුයි টොප් එකකුයි ඇඳගයි. ඒකට ඇඟ ඔක්කොම වෙහෙයි. ජීන්ස් টොප් කියද්දි වසූද මොකුත් නොකිය කට වහගත්තා. වසූදගේ නයිජීරියන් ලේලි ජීන්ස් টොප් ඇඳගෙන එළියට ආවා. ඒක දැකලා ගමේ කාන්තාවෝ වසූදට එක දේවල් කියන්න පටන් ගත්තා. අනේ මේ මොකද වසූදා? පුතාගේ නම නම් රාම්. ඒ වුණාට ලේලි බලන්නකෝ. අනික මෙයා මෙච්චර මහතැයි. ඇයිවා මෙයාව අඳුරන්නේ නැද්ද? මේ ඉන්නේ නවීන පන්නේ සීතා. ඊට පස්සේ ඒ දෙන්නම hina වෙන්න ගත්තා. මේ විදිහට හැමෝම වසූදට විහිළු කරලා එතනින් ගියා. පහුදා උදේ අනේ රාම් පුතේ ඔයා කසාද බැන්දට ගමේ කවුරුත් ඒ ගැන දන්නේ නෑනේ. අපි හැමෝටම කියන්න ඕන. අපි යාලට පාටියක් දෙන්නත් ඕන. මොකද අපි මේ ගමේ ඉන්නත් එපෙයි. තාත්තේ ඔයා කැමති විදියක් කරන්න. හැබැයි ඔයා පාටිය ටික දවසකට පස්සේ තියන්න. මොකද මායි මදුකයි හෙට නගරයට යනවා. හරි පුතේ. පහුදා රාම් මදුක එක්ක නගරයට ගිහින් හවස ගෙදර එනවා. වසූද දැක්කා මදුකගේ අතේ ලොකු බෑග් එකක් තියෙනවා. වසූද තමන්ගේ පුතා රාම්ගෙන් අහනවා පුතේ මේ මදුකගේ අතේ මොනවද? අම්මේ මේ යාගේ කෑම. එයා අපි වගේ එළවලු පළතුරු කන්නේ නැහැ. එයා කැමති මස් මාංශ කන්න. අනේ දෙවියනේ මස් මාංශ ඒ කියන්නේ ආයෙත් මගේ කුස්සිය අපිරිසුදු වෙනවද? අසරණ වසූදා කනගාටුවෙන් තමන්ගේ කාමරයට යනවා. රෑ කෑම කාලා හැමෝම නිදාගෙන ඉද්දි කුස්සියෙන් අමුතු ගඳක් ආවා. ඒ නිසා වසූදා නිින්දෙන් ඇහැරෙනවා. කුස්සියෙන් ආව ගඳ මුළු කී පුරාම පැතුරුණා. වසූදා චන්ද්‍රමෝහන්ට කතා කරනවා. රාම්ගේ තාත්තේ නැගිටින්න. අනේ ඇයි මේ? ඇයි නැගිටවන්නේ? නිදා ගන්න දෙන්න මට. අනේ ඔයා කොහොම මිනිසෙක්ද? මේ ගඳ නිසා මට නහය තියාගෙන ඉන්න බෑ. මට නිින්ද යන්නෙත් නෑ. ඔයා නිදා ගන්න දෙන්න කියනවා. වසූදාගේ කතාව අහලා චන්ද්‍රමෝහන් නැගිටිනවා. මොකද උනේ වසූදා? ඇයි මාව හැරෙව්වේ? අපි කුස්සියෙන් හරිම අමුතු ගඳක් එනවා. මට නම් ඉවසන්න බෑ. යමු අපි ගිහින් බලමු. දෙන්නම කුස්සියට ගිහින් බලද්දි දකිනවා එයාලගේ නයිජීරියන් ලේලි ලිප උඩ මැරුණු බල්ලෙක්ව තියලා ඌව පුලිසනවා කියලා. කුස්සියේ මේ වෙන දේ දැකලා වසූදා කලන්ත දාලා බිමට වැටෙනවා. වසූදා වැටෙන සද්දය ඇහිලා රාම් නැගිටලා එතෙන්ට ආවා.
තාත්තයි පුතයි එකතු වෙලා වසුදව උස්සන් ඇඳ උඩින් තියලා මූණට වතුර ඉස්සා. අම්මේ නැගිටින්න. මොකද උනේ ඔයාට? පුතේ අර ලීලි කුස්සියේ මොනවද උයන්නේ? ඊට පස්සේ ගේ ඇතුලේ මේ වුණ කලබලේ දැකලා මදුක ඇතෙන්ට එනවා. Mom, I am cooking dog. It's my favorite food. පුතේ මේ මදුක මොනවද කියන්නේ? අම්මේ මෙයා කියනවා එයා මරුණ බල්ලෙක්ව උයනවා කියලා. එයාගේ ආසම කෑමලු ඒක. මොනවා? අනේ දෙවියනේ මම මේ මොනවද දකින්නේ? ලීලි කුස්සියේ බල්ලෙක් උයාගෙන කනවා. බල්ලෝ ඉන්නේ අපේ ගෙවල් ආරක්ෂා කරන්න. කන්න ගන්න නෙවෙයි. කන්න ඕන තරම් එළවලු පළතුරු තියෙනවනේ. අම්මේ මදුක නයිජීරියන්නේ. එයාලට මේව සාමාන්‍ය දේවල්නේ. එයාලා කොහොමත් බලුමස් කනවා. ඊට පස්සේ මදුකා වසුද ඉස්සරහම බලුමස් කන්න පටන් ගත්තා. ඒක දැකලා වසුද වමන දාන්න ගත්තා. වසුද ආයෙත් අසනීප වෙලා හොස්පිටල් එකට අරන් ගියා. පුතේ රාම්, වසූද මගේ බිරිඳ වගේම මේ ගෙදර අයිතිකාරී. මං කැමති නෑ මොන හේතුවකටවත් එයා කරදරෙන් ඉන්නවට. ඒ නිසා ගොඩාක් හොඳයි ඔයා ඔයාගේ නයිජීරියන් බිරිඳව අරගෙන මෙහෙන් යන එක. ගිහින් ඔයාලා වෙන ගෙදරක ජීවත් වෙන්න. ඊට පස්සේ රාම් තමන්ගේ නයිජීරියන් බිරිඳව අරගෙන ආයෙත් පිටරට යනවා.